Welcome back to my YouTube channel. ඉතින් මේක තමයි 2026 අවුරුද්දට මම අප්ලෝඩ් කරන very first YouTube video එක. 2026 very first YouTube video එකේ තියන්නේ 2025 දෙසැම්බර් 30 ඉඳන් මම කරපු වැඩ ටික. අපේ ඔෆිස් එකේ හැම අවුරුද්දකම තියෙන ක්‍රිස්මස් සැන්ටා ඉවෙන්ට් එක මේ අවුරුද්දෙත් සුපුරුදු පරිදි තියන්න අපි තීරණය කරා. ඉතින් දෙසැම්බර් 30 තමයි මම මගේ ඒන්ජල්ට gift එක ගන්න ගියේ. අපේ හස්බන්ඩ්ගේ පොඩි වැඩ වගේක් තිබිච්ච නිසා අලුත් ගමට ගිහිල්ලා එතනින් ආපහු මතු ගමට ආවා. මම තෝරගෙන ඉඳිය පොඩි කඩයක්. ඒ කඩේ හරි ලස්සන බෑග් කලෙක්ෂන් එකක් තිබුණා. ඒකෙන් බෑග් එකක් ගන්නවා කියලා තමයි මම හිතාගෙන ඉඳියේ. මම මගේ ඒන්ජල්ට ගැලපෙන විදිහේ ලස්සන චූටි බෑග් එකක් මෙන්න මේ ෂොප් එකෙන් ගත්තා. හැබැයි මට මේ ෂොප් එකේ නම නම් මතක නැහැ. gift එකත් අරගෙන මම එහෙම්මම 31 මට තිබුණේ night duty එකක්. ඒ night duty එකකට ආපහු ඔෆිස් එකට මම ආවා. ඉතින් වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරලා මම දැම්මට මේක රැපින් කරන්න මට මාර වෙලාවක් ගියා. මොකද මම ගත්ත රැපින් පේපර් එක හරිම ලස්සනයි. ඒ වුණාට ඒක පොඩක් අර සෙලෝ ටේප් වලින් අලවන්න ටිකක් අමාරුයි. පුදුම විදිහට දුකක් වින්දා මම මේක අලවන්න ගිහිල්ලා. දැන් නම් මගේ ඒන්ජල් දන්න මම මොකද දීපු gift එක කියලා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වීඩියෝ එක මම පබ්ලික් කරාට. ඉතින් මම ඔයාලට පුංචි දෙයක් කියන්න ඕන. මම YouTube channel එක පටන් අරගෙන තාම මම පටන් ගත්තේ ඔක්තෝබර් මාසේ 2025 ඔක්තෝබර් මාසේ. ඉතින් එහෙම පටන් ගත්ත YouTube channel එක තාම මම මේ අප්ලෝඩ් කරන වීඩියෝ එකත් එක්ක මම තාම අප්ලෝඩ් කරලා තියෙන්නේ වීඩියෝස් 4යි. ඉතින් මගේ තුන්වෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 200ක් වෙලා. ඒක සාමාන්‍යයෙන් ඉතින් කෙනෙක්ට දැක්කම හිතෙන්න පුළුවන් අයියෝ ඔක මහ ලොකු දෙයක් නෙමෙයිනි කියලා. හැබැයි මට අනුව ඒක මම ලැබපු ලොකු ජයග්‍රහණයක්. මොකද මම මගේ පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරද්දිත් ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. මේක මම හරිම ආසාවෙන් කරන වැඩක්. කියන්නේ මේ channel එකේට වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එක, ඒක එඩිට් කරන එක, ඒක මම හරිම ආසාවෙන් කරන දෙයක්. ඉතින් ඒකට මට ලැබිලා තියෙන වටිනාකම මට නම් ලොකු දෙයක්. ඉතින් මම ඔයාලට හරි ආදරේ. ඉතින් මගේ ජොබ් එකත් එක්ක හැම වෙලාවෙම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න බැරි වුණත් පුළුවන් හැම වෙලාවකම වීඩියෝ එකක් අප්ලෝඩ් කරනවා. අනිත් එක මට මේ හැම දෙයකටම උදව් කරන්නේ මගේ හස්බන්ඩ්. මොකද එයා වී කැමරාව ඉස්සරහට කවදාවත් එන්නේ නැහැ. එන එකක් නෑ මම දන්නවා. මොකද එයා ඒකට කැමති නැහැ. හැබැයි පිටිපස්ස ඉඳගෙන හැම දෙයකටම මං අර එයාන් මට මෙහෙයන් මට මේක ඕන මගේ වීඩියෝ එක හදන්න මට මේක ඕන අර කොනේ ඊට පස්සේ ටාග් ගාලා මට ඒක කොහෙන් හරි අරන් දෙනවා. එයා මට ලොකු සපෝට් එකක් සයිට් සපෝට් එකක් දෙනවා මගේ පිටිපස්ස ඉඳගෙන. ඉතින් මම channel එක පටන් ගන්නෙද්දී මට මගේ යාළුවෝ ගොඩක් උදව් කරා විස්තර ගැන මේක කරගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් ඒ දේවලුත් එකට අරගෙන මම ඔයාලට ඉස්සරහට තව ලස්සන වීඩියෝ එකක් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. මහා ලොකු දේවල් නැතුව. ඒ කියන්නේ ලැප්ටොප් එකක්, MacBook එකක්, gimbal එකක් මේ කිසිම දෙයක් නැතුව කොහොමද ඔයා ළඟ තියෙන පුංචි ෆෝන් එකෙන් YouTube channel එකක් පටන් අරගෙන ඒක ඉස්සරහට කරගෙන යන්න කියලා අනිවාර්යයෙන්ම මම ඔයාලත් එක්ක share කරගන්න බලාගෙන ඉන්නවා මේ අවුරුද්දේදී. The next day. Hi! බලමුද එහෙනම් මගේ Christmas vlog එක. එහෙනම් මෙතන ඉඳලා දිගටම මගේ වීඩියෝ එක බලන්න. ඉතින් ඔන්න 2026 අවුරුද්දත් පටන් ගත්තා. ඔයාලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි යන් අපේ වීඩියෝ එකට. මේ තියන්නේ අපි අපේ සැන්ටලාට, ඒන්ජල්ස්ලාට ගෙනාපු ගිෆ්ට්ස් ටික අපි ඔක්කොම එකට එකතු කරලා එක තැනකට ගන්න. වීඩියෝ එක වොයිස් ඕවර් එකක් විදිහට මම අරගෙන එන්නම්. මොකද මේ වෙලාවේ හැමෝම එක්සයිට් වෙලා මෙතන මම තමයි හොඳටම එක්සයිට් වෙලා ඉන්නේ. මොකද මම හිතුවේ නෑ ලැබ් මැනේජර් මගේ සැන්ටා වෙයි කියලා. ඉතින් මට ලස්සන gift එකක් අලුත් අවුරුද්දේ හම්බුණා. ඉතින් මම මගේ සැන්ටාට thank you කියනවා. ඒ වගේම මගේ ඒන්ජල් මම අර ගිහලා ලස්සන බෑග් එකක් ගත්තේ. ඒ ලස්සන චූටි ප්‍රිටි ගර්ල් කෙනෙක්ට. ඉතින් චූටි නංගි කෙනෙක් ඉන්නේ. ආටත් තෑගි දුන්නා. ඉතින් හැමෝම මෙන්න මේ විදිහට තෑගි මාරු කරගත්තා. හැමෝම පුදුම වෙලා. ඒ කියන්නේ
අපි සමහර වෙලාවට අපි හිතුවේවත් නැති කට්ටියදම අපේ සෙන්ටර්ල වෙලා ඉඳියේ. ඉතින් ඒ වෙලාවේ ඒ කියන්නේ මේ ඒකයි මේක මට වොයිස් ඕවර් එකක් විදිහට සමහර තැන්වල මම දාන්න පුළුවන් තැන්වල මම ඔයාලට සවුන්ඩ්ස් දෙන්න බලන්නම්. මොකද හැමෝම කෑ ගහනවා විතරයි. හැමෝටම පුදුමයි. මොකද්ද උනේ කියලා කාටවත් හිතා ගන්න බෑ. ඒ කියන්නේ සමහර අය හිතන් ඉඳලා මෙයා මගේ සෙන්ටර් වෙයි කියලා. හැබැයි උනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් මෙතන. දී මම දැකපු දෙයක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. අපි කොච්චර වයස වුණත් ඒ කියන්නේ අපි අවුරුදු 29ක් 30ක් 40ක් වුණත් අපිට කවුරු හරි දෙන පුංචි තෑග්ගක් වුණත් අපි හරි ආසාවෙන් ගන්නවා තාමත්. ඉතින් ඒක මාර දෙයක්. ඒ කියන්නේ අපි හැමෝටම තෑගි හම්බුණා. අපි කවුරුත් හැබැයි ඒක මෙච්චරයි කිසිම කෙනෙක් ඒව කතා කරන්නේ නැහැ. හැමෝම සතුටුනා විතරයි මම දැක්කේ. ඉතින් හරිම සතුටුයි. මොකද අපි අවුරුද්දක් තිස්සේ වැඩ කරා. අපි රාණ්ඩු වෙනවා, බැන ගන්නවා. ඒව හැමදේම ඉවර කරලා අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට මේ විදිහ දෙයක් කරනවා කියන්නේ මොම ඉතින් හරිම සතුටින් අලුත් අවුරුද්ද පටන් අරගෙන ඉස්සරහට යනවා කියලා අපි හැමෝම බලාගෙන ඉන්නවා. ඉතින් මේ වෙද්දියාන් ටිකක් නිදිමතේ තමයි මමත් ඉඳියේ. මොකද මම කලින් දවස් රෑ නයිට් කරපු නිසා මේ වෙද්දි උදේ මං හිතන්නේ 10:00 විතර වෙලා ජනවාරි 1 වෙනිදා උදේ පාන්දර කිරිබත්තුත් කාලේ දුපිසා පොඩි නිදිමතක් එන ගමන් තමයි තිබුණේ. ඒක නිසා ටටක් ගාලා තෑගි ටික දීලා හැමෝම සතුටු වුණා. ඉතින් හරිම සතුටෙන් ගත කරපු දවසක්. මොකද මං ආපහු අද පළවෙනිදා මට නයිට් ඩියුටි එකක් තියෙන්නේ. මං ආපහු හොස්ටල් එකට ඇවිල්ලා පොඩක් නිදාගෙන ඉඳලා ආපහු හවස මම වැඩට යන්න ඕන. ඉතින් අන්තිමට හැමෝම සතුටු වුණා. හැමෝම ඊට පස්සේ හැමෝගෙම තෑගි බැලුවා. ඉතින් හරිම සතුටු දවසක් මම හිතන විදිහට අපි හැමෝම ගත කරේ. ඉතින් සැන්ට පටන් ගත්තු දවසේ ඉඳලා අපි හොරෙන් අපේ අදාළ ඒන්ජල්ට පොඩි gift items ඊට පස්සේ chocolate ඊට පස්සේ පොඩි ලියුම් යවුවා. ඉතින් අන්න ඒ වයින් තමයි මේ තරඟේ හරිම සුන්දර උනේ. මොකද මේක තරඟෙකුත් නෙමෙයි. ඉතින් පොඩි ඉවෙන්ට් එකක්. මොකද අපිට හිතා ගන්න බැරි වුණා කවුද කියලා. ඇත්තට මම නම් පොඩ්ඩක්වත් හිතුවේ නෑ මිස්ටර් රොෂාන් අපේ ලැබ් මැනේජර් මගේ සැන්ට වෙයි කියලා. මොකද එයා ඒ ගැන මගෙත් එක්ක කතා කරෙත් නෑ. එයා මගෙත් එක්ක එකතු වෙලා මගේ සෙන්ටර් නම්මනම් කී ඉන්නේ. මොකද පහුගිය ටිකේ මගේ සෙන්ටර් මට මුකුත් දුන්නේ නැති නිසා. ඒ කියන්නේ මම ලෙටර් එකක් හරි ඉල්ලilla ඉඳියේ. ඉතින් එයාත් එකතු වෙලා මගෙත් එක්ක එකතු වෙලා සෙන්ටර් බැන්න. ඉතින් මම හිතුවේ නෑ එයා කියලා. ඉතින් අන්න ඒ වගේ හරි සුන්දර මතක ගොඩක් තියෙන ඉවෙන්ට් එකක් තමයි මේක. ඔයාලගේ ඔෆිස් වල අනිවාර්යෙන් කළා තිරන යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.
මගේ යාළුවෝ ටිකක්. ඉතින් මේගොල්ලෝ මට සෑහෙන උදව් කරන මගේ channel එකට වීඩියෝ අප්ලෝඩ් කරන්න, එක එක clips අරන් දෙන්න. මෙයාලා මාර විදිහට මට උදව් කරනවා. ඉතින් හරිම ෂෝක් අපේ ඔෆිස් එක. අපි රණ්ඩු වෙනවා. ඒව නැති තැනක් නෙමෙයි. ඒ වුණත් ඉතින් රණ්ඩු වෙලා ආයි ටික වෙලාවක් යද්දී අපිට මතකත් ඇයි අපි රණ්ඩුනේ කියලා. ඉවෙන්ට් එකේ අන්තිම හරිය වෙද්දී අපිට පොඩ්ඩක් දුකයි වගේ. මොකද දැන් ඉතින් ආයෙ අපිට බයිට් කරන්න හම්බෙන්නේ නැහැ නේ කාවවත් කියලා පොඩ්ඩක් දුකක් නම් හිතට දැනුණා. ඒත් ඉතින් මොනා කරන්නද? ඉතින් ලබන අවුරුද්දේ නත්තලට තමයි අපි ක්‍රිස්මස් සෑන්ටා කරන්නේ. ගාන්න වීඩියෝ එක කරා. ස්පීඩ් දාලා ගන්නම්ම. මොනවද කියන්නේ? ඉතින් මේ තරගේ ඕගනයිස් කරේ අපේ HOD. ඉතින් අපි හැමෝම එකතු වෙලා අපේ HOD ටත් පොඩි gift එකක් අරන් දුන්නා. ඉතින් එයාට හරිම සතුටු වුණා අපි දීපු gift එක ගැන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පුරා මාසයක් තිස්සේ අපි හැමෝම බයිට් කර ඉඳලා අන්තිමට අපි හැමෝටම එළියට එන්න සිද්ධ වෙච්ච දවස ගෙවුනේ. ඉතින් ආයෙ මාත් ලස්සන වීඩියෝ එකකින් ඔයගොල්ලෝ ගාවට එන්න බලාපොරොත්තු වෙනවා. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.